දැන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු කරු අමාත්‍යාචාර්ය திருமதி RADTN தென்னக்கோன் அவர்களையும் நோபூர் பிரதேசம் கொடுத்த ஒரு நிகழ்வாக இந்த தேசிய தீபாவளி 2025 இங்கே இடம்பெற்றது. எத்துணை பெருமை அல்லவா! அந்த சர்வ மத தலைவர்களையும் நாம் ආලෝකය උදාවීම ආලෝක උදපාදී කියන යෙදුම අපට පුරුදු එකක්. අඳුර පළවා හැරෙන ආලෝකය උදාවීම, අවිද්‍යාව පළවා හැරෙන විද්‍යාව උදාවීම, පව පරදවා පින උදාවීම, ඒ වගේම දුෂ්ප්‍රඥාව යටපත් කරලා ප්‍රඥාව උදාවීම මේ හැම තැනකදීම දකින්න තිබුණා. ඒ වගේම මේක අධ්‍යාත්මික ජයග්‍රහණයක්. මිනිසුන්ගේ හෙට දවසේ ජීවිතය උසවා තබන්නට ඕන කරන ශක්තිය, ඒ ශක්තියට අවශ්‍ය කරන අධ්‍යාත්මික ගුණසුවඳ එකතු කරන තැන. ඒ වගේම තමයි අපි නරඹපු සියලුම ආඛ්‍යානවල වෘතාන්තවල තිබුණු යක්ෂයන් දමනය කිරීම, අසුරයන් දමනය කිරීම, ලෝකයට අයහපත උදා කළ සියලු දෙනා යටපත් කළ එතනින් මතුවෙන ආලෝකය සහ සහජීවනය. මේක තමයි මංජුල සහෝදරයා කතා කළා වගේ අප සියලු දෙනාට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ. පුනරුද යුගයකදී මේ ආලෝකය අපට වැඩියෙන් අපට අවශ්‍ය වෙනවා. අඳුර වෙනුවට ආලෝකයම පතා මුළු ජීවිත කාලයක්ම ප්‍රයත්න දරලා මහන්සි වෙලා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගලා මුළු ලංකාවක් එකතු කරගෙන අපි අලුත් ගමනක් යන වකවානුව. ආලෝකයේ මේ වකවානුවට තරම් කිසිදු වකවානුවකට අපට වුණා නැහැ. ආදරණීය පුතුනි, මම ගෙදරින් පිට වෙලා දැන් දවස් 3ක් විතර වෙනවා. ඊයේ පෙරේද දවස් 2ම ගත කළේ යාපනයේ. යාපනයේ මේ වගේම අතිවිශාල සංස්කෘතික උළෙලවල් රාශියක් තිබුණා. ඒ හැම තැනකම දකින්න තිබෙන්නේ අලුත් බලාපොරොත්තුවක් පිළිබඳ උද්‍යෝගය. ජීවිත කාලයකට පස්සේ, කාලාන්තරයකට පස්සේ අපේ රටේ එක විශේෂ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ තමයි අපේ රටේ ආදරණීය ජන ප්‍රජාවකට ඔබ සිතන පතන දෙය පරතරයකින් තොරව මේ රජයේ අප සියලු දෙනා හිතන පතන දේත් එක්ක සමපාත වෙලා තියෙනවා. රට කරවපු පාලකයන් සිතපු දේවල් සහ ඔබ ඉල්ලූ දේවල්, ඔබ ප්‍රාර්ථනා කළ ජීවිතය අතර ලොකු පරතරයක් කලින් තිබුණා. ඒක පියවා ගැනීම තමයි අප ලබපු මහා ජයග්‍රහණය. මෙතන දකින්න තියෙන්නේ එකම දෙයක්. අපි එකිනෙකා රවටන්නේ නැතුව තවදුරටත් අවංක භාවයෙන් කටයුතු කිරීම පමණමයි අවශ්‍ය වෙන්නේ. ඒ අවංක බව පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තිය අපේ රජය ඕනෑමකට වඩා දැන් සංවේදනය කරලා තිබෙනවා. මේ මහා බලගත් සමාජ පරිවර්තනය කිරීමේදී අපගේ අමාත්‍යාංශයට පැවරලා තිබෙන වගකීම මෙතකයි කියන්න බෑ.
සංවර්ධනය හැමතිස්සෙම අපි මනින්න පුරුදු වෙලා තියෙන ඉලක්කම් වලින්, අංක වලින්, මුදල් වලින් නම් දන්නවා මේ හැටන් වල මේ නුවරැලි මේ කඳුකර මලයක ආදරණීය ප්‍රජාවගේ ඔබේ හදවත් බැඳිලා තිබෙන්නේ මුදල් වලින් නෙවෙයි. අපි එළිවුණු මොහොතේ ඉඳලා දැක්කේ සල්ලි මුදල් ඉලක්කම් ඉස්සරහට දාගත්ත ජීවිතයක් නෙවෙයි. ඔබේ හැම දෙනාගේම මුහුණු වල තිබුණේ सांस्कृतिक विचित्रत्वය පිළිබඳ කතාව. බහු සංස්කෘතික වෛචිත්‍ය